නාටකම්කාරයෝ බලන ඔයාලට කුතුහලයක් ඇති අවසානය මොකක් වේවිද කියලා. හැබැයි මේ කතාවේ අවසානය හරියටම වෙන්නේ කොහොමද කියන එක දන්නේ කතාව ලියන සද්ද සර් විතරයි. නමුත් දැනට මම දන්න දේවල් එක්ක කතාවේ අවසානය වෙන්න පුළුවන් කියලා මට හිතෙන විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් කතාව අහන්න කලින් මේ වෙනකොටත් යාළුවෝ 2,38,000ක් එකතු වෙලා ඉන්න භූමි channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. හරි. කතාව මම සරාගෙම පටන් ගන්නම්. ඔව්, සරාලා පොල්ලිලි ව්‍යාපාරය හැමෝගෙම උදව්වෙන් දියුණු කරනවා. හැබැයි ඔය කාලේ වෙනකොට සුදු චූටිගේ ආදරයට මොනව වෙයිද කියන එක තවමත් ප්‍රශ්නයක්. ඒ ගැන මං ඔයාලට මෙහෙම කියන්නම්කෝ. මනමාලය ආපහු ගමට එනවා. ඒ එන්නේ පාටලිගේ කැමැත්ත ගන්න බලාගෙන. නමුත් ඒ වෙලාවේ එයා දැනගන්නවා පාටලි යාට කැමති නෑ කියලා. මේ නිසා මනමාලය ආපහු පාටලි ගැන බලාපොරොත්තු තියාගන්නේ නෑ. හැබැයි මාස්ටර් දිගින් දිගටම අහනවා මොකක්ද මෙහෙම අකමැති වෙන්න හේතුව කියලා. ඔන්න ඔය වෙලාවේ තමයි පාටලි කියන්නේ එයාගේ හිතේ සරා ගැන අදහසක් තියෙනවා කියලා. මාස්ටර් කියන්නේ කොහොමත් ඕනි දෙයක් ගැන මධ්‍යස්තව හිතන කෙනෙක් නිසා. එයා මේ ගැන ප්‍රශ්න කරලා පාටලිට බනින්න යන්නේ නැහැ. නමුත් ලොකු දුවගේ කැමැත්ත මේකනම් අපි එකට ඉඩ දෙන්න ඕනි කියන තැන ඉඳලා සරාට උඩට එන්න මාස්ටර්ට උදව් කරනවා. ඔය කාලේ වෙනකොට බින්දුත් කසිප්පු ව්‍යාපාරේ ජයටම කරගෙන යනවා. හැබැයි කසිප්පු බිස්නස් එකෙන් ලොකු ලාභයක් ලබන්න බැරි නිසා එයාට අදහසක් එනවා අපි මේ නිදානි ගන්න වැඩේ ඉක්මන් කරන්න ඕනි කියලා. ඉතින් එහෙම හිතන බින්දු නිදානිය ගොඩ ගන්න එයාගේ ගමෙන් කට්ටඩියකුත් එක්ක එනවා. ඊට පස්සේ එයාලා දැනගන්නවා නිදානි ගොඩ ගන්න නම් මිනිස් බිල්ලක් දෙන්න ඕනි කියලා. මේ වෙලාවේ මේකට කවුද යොදාගන්නේ කියලා කල්පනා කර කර ඉන්නකොට එයාලට අදහසක් එනවා රසිකගේ දුව ගැන. ඉතින් මේ බිලි පූජාවට රසිකගේ දුවව යොදා ගන්න හිතාගෙන දියෝග බදූලා ඒ දරුවව පැහැර ගන්නවා. ඔන්න ඔතනදී තමයි මාලන් කියන්නේ කවුද? ඇයි එයා කතාවට ආවේ කියලා හරියටම පෙන්වන්නේ. දැන් මාලන් මේ හැම දෙයම ගැන ඇහැ ගහගෙන හිටපු නිසා බින්දුගේ මේ වැඩෙත් සාර්ථක කරගන්න මාලන් ඉඩ තියන්නේ නැහැ. මාලන් පොලිසියෙන් එකන් ඇවිත් බින්දුව කොටු කරලා දෙනවා. අවසානෙට මෙතනදි වෙන්නේ කුකුලට උන එකේ අනිත් එක. මිනිස්සෙක්ව මරන්න තැත් කරපු චෝදනාව උඩ බින්දුවයි එයාගේ ගෝල බාලයෝ සෙට් එකයි හිරේට යනවා. අවසානෙට මාලන් නිසා වෙන්න ගිය ලොකු අනතුරකින් දුවව බේරගන්න පුළුවන් එකට රසිකගේ හිත වගේම සරාගේ හිතෙත් මාලන් ගැන තිබ්බ තරහ නැති වෙලා යනවා. අවසානෙට මාලන් සරාගේ අක්කව කසාද බඳින්නත් මේක ලොකු හේතුවක් වෙනවා. මේ වෙනකොට සරාත් එයාගේ බිස්නස් එක දියුණු කරගත්ත නිසා පාටලිගේ සහ සරාගේ යෝජනාවට ගෙදරින් කැමැත්ත දෙනවා. අවසානයේට යාළුවෝ ඔක්කොම එකතු වෙලා කලින් හිටියට වඩා ලස්සන ජීවිතයක් ගත කරන නිසා ගීතිකාටත් කවඩියා ගැන තිබ්බ ප්‍රතිරූපේ නැති වෙලා යනවා. අවසානයේට ඒ දෙන්නත් එකතු වෙනවා. ඉතින් ඔන්න ඔහොම අවසානයක් වෙයි කියන එක තමයි මට නම් ලොකු විශ්වාසයක් තියෙන්නේ. ඉතින් ගොඩාක් කට්ටිය කියනවා වගේ සරා මහාන වේවි කියලා මට නම් හිතෙන්නේ නැහැ. මොකද කතාවෙන්ම සරාව හොඳ චරිතයක් කරන්න උත්සාහ කළත් අවසානයේට මහාන වෙන්න තරම් තැනකට අරගෙන එන එකක් නැහැ. එහෙනම් හැමෝම පරිස්සමින් එන්න, ගිහින් එන්න. මං ඔයාගේ ආදරණීය භූමි.